හොඳයි. ඔන්න 5න් 6ට ආව ඔන්න පුංචිලා ටිකක් ලොකු වෙච්ච ඔයගලන්ව ආදරෙන් මේ විද්‍යාව කියන අලුත් පාඩමට අලුත් විෂයට පිළිගන්නවා. එහෙනම් අපි බලමු මේ විද්‍යාව පොතේ ඔයාලට දීලා තියෙන දැන් ලස්සන පොතක්. ඒ පොතේ මොකද්ද මේ තියෙන පළවෙනි පාඩම කියලා. ඔන්න 6 ශ්‍රේණියේ පළවෙනි පාඩම තමයි ජෛව ලෝකයේ අසිරිය. අපි පියාඹලා ගිහින් බලමු මොකක්ද මේ ජෛව ලෝකය, මොකක්ද අපිට මේක ඉගෙන ගන්න තියෙන්නේ කියලා. අපි ඉගෙන ගත්තා නේද පරිසරය කියලා විෂයක් අපේ පහේ පන්ති වලදී. ඔන්න මේ විෂය තව ටිකක් පිරලා ගිහිල්ලා පියාඹලා ගිහිල්ලා අලුත් දේවල් ඉගෙන ගන්න තමයි අපි යන්නේ. ඔන්න එහෙනම් 6 ශ්‍රේණිය ඔයගලන්ට ගේන පළවෙනි පාඩම ජෛව ලෝකයේ අසිරිය. ඊළඟට අපි මුලින්ම බලමු පරිසරය කියන්නේ මොකක්ද? හරිම සරලයිනේ. පරිසරය කියන්නේ අපි වගේම අපි ඇතුළු අපේ අවට වටපිටාවේ ඉන්න සත්තු, මිනිස්සු, ගස්වැල්, ඇලදොල, ගංගා මේ හැමදේම. ඔන්න එහෙනම් මුලින්ම මතක තියාගන්න ඕනේ පරිසරය යනු අප ඇතුළු අප අවට ඇති වටපිටාව කියන එක. එතකොට ඔන්න බලන්න මේකේ පෙන්නලා තියෙනවා මම නගරයක්, ගමක්, මුහුදුවරයක්, කැලෑවක්. මේ හැම තැනම තියෙන හැම අවස්ථාවම මේ පරිසරයට ඇතුළත්. එතකොට පරිසරය ගත්තාම ගස්වැල්, ඇලදොල, ගංගා මේ හැම දේම අයිති වෙනවා. ව්‍යාප්ත වෙනවා. එතකොට පරිසරය කියන්නේ එහෙනම් මොකක්ද? අපි අවට තියෙන හැම දේම මේ පරිසරය. පැහැදිලිනේ? හොඳයි. ඊළඟට ඔන්න අපි කරමු පුංචි ක්‍රියාකාරකමක්. මෙන්න බලන්න මෙතන මම දීලා තියෙනවා පුංචි ලිස්ට් එකක්. හරිද? මේ ලිස්ට් එකේ බැලුවලා ඔයාලා මට කියන්න ඕනේ වර්ධනය වෙන්නේ මොනවද? වර්ධනය නොවෙන්නේ මොනවද? පොත. ඔන්න පොතක් ගත්තාම දවසින් දවස පේනවාද පොත ලොකු වෙනවා? නෑනේ. අපි ඒක අකුරු වලින් නම් පුරවනවා. හැබැයි පොත ඔයා වගේ උස යනවා, මහත් වෙනවා. එහෙම නෑනේ. ඒ කියන්නේ පොත වර්ධනය නොවන දෙයක්. මාළුවා, බල්ලා, සත්තු. ඔයාගේ මාළු ටැංකියේ ඉන්න පුංචි මාළුවා, ඔයාගේ බලු පැටියා, එයාලා ලොකු වෙනවා. ඒ කියන්නේ එයාලා වර්ධනය වෙන දේවල්. ඔයාගේ බෑග් එක, ඔයා අකුරු ලියන්න ඉඳ ගන්න පුටුව, මේ හැමදේම ලොකු වෙනවද? නැහැ. එහෙනම් මේව වර්ධනය නොවන දේවල්. ගස, කපුට. ඔයා පුංචි පැලයක් හිටවනවා. ඒ ගහ ටිකින් ටික ලොකු වෙනවා. ඒ කියන්නේ වර්ධනය වෙන දෙයක්. කපුටෙක් ගත්තාම මේ කාක්කා පොඩි පැටියක කාලේ ඉඳලා ලොකු කාක්කෙක් වෙනකන් වර්ධනය වෙනවා. ඒ කියන්නේ වර්ධනය වෙන දෙයක්. පෑන, ඔයා ලියන පෑන වර්ධනය වෙනවද? නෑනේ. එයා උස යන්නේ නෑනේ. එහෙනම් වර්ධනය නොවන දෙයක්. හරිම සරලයි. ඔයාට කොතනකදී හරි අඳුර ගන්න දුන්නොත් වර්ධනය වෙන්නේ මොකක්ද? වර්ධනය නොවෙන්නේ මොකක්ද කියලා. ඔයා බලන්න ඕනේ මෙයා උස යනවද? මෙයා මහත් වෙනවද? එහෙම නැත්තම් ඒක වර්ධනය නොවන දෙයක්. එහෙම වෙනවා නම් වර්ධනය වෙන දෙයක්. ඒ මේ අපි කරේ පුංචි ක්‍රියාකාරකම. හරි. අපි බලමු ඊළඟට. එතකොට මේ පරිසරයේ තියෙන දේවල් අපිට ජීවීන්, අජීවීන් විදිහට වර්ග කරන්න පුළුවන්. මොකක්ද මේ ජීවීන් කියන්නේ? ජීවීන් කියන්නේ පණ තියෙන දේවල්. වගේම වර්ධනය සිද්ධ වෙන දේවල්. එහෙනම් සත්තු, ශාක, තව ඔයගලන්ට අද අලුතෙන් හම්බෙනවා සුද්ධ ජීවීන් කියලා කොටස. සත්තු, ශාක, සුද්ධ ජීවීන්, ජීවීන් කියන ගණයට අයිති වෙනවා. ඒ කියන්නේ පණ තියෙන වර්ධනය වෙන දේවල්. අජීවීන් කියන්නේ මොකක්ද? හොඳයි. අජීවීන් කියන්නේ පණ නැති දේවල්. එහෙම නැත්නම් වර්ධනය නොවන දේවල්. පණ නැති දේවල් මොනවද? ඔයාගේ පොත, ඔයාගේ පෑන, වීදුරුව මේ වගේ දේවල් වර්ධනය වෙන්නේ නැහැ. හරි. ඊළඟට ඔන්න පුංචි පින්තූර දෙකකුත් තියෙනවා ඔයගලන්ට අදහසක් ගන්න. දැන් තේරෙනවනේ ජීවීන් කියන්නේ මොකක්ද? අජීවීන් කියන්නේ මොකක්ද? අපිට පුළුවන් මේ ජීවීන් ප්‍රධාන ආකාර 3කට වෙන් කරලා ඉගෙන ගන්න. අපි මේ ඔක්කොමලා ගැන ඉගෙන ගන්නවා මේ පාඩමේදී. ඉගෙන ගන්න දිගටම මේ පාඩම් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කියලා පුංචි ඔයාලට ආදරෙන් මතක් කරනවා.
ජීවීන් අපිට පුළුවන් ශාක, සතුන් සහ සුද්ධ ජීවීන් කියලා ප්‍රධාන කාණ්ඩ තුනකට වෙන් කරන්න. ශාක නම් අපි දන්නවා. සතුනුත් අපි දන්නවා. සුද්ධ ජීවීන් කියන්නේ මොකක්ද කියලා තව පුංචි වෙලාවකින් අපි ඉගෙන ගන්න යමු. මෙන්න ඉන්නවා සුද්ධ ජීවීන්. කවුද මේ සුද්ධ ජීවීන් කියන්නේ? පියවි ඇසට නොපෙනෙන. ඒ කියන්නේ මේ සුද්ධ ජීවීන් කියන ජාතිය අපි ඇස් දෙකෙන් බැලුවට අපිට පේන්නේ නැහැ. විශේෂ උපකරණයක් තියෙනවා සුද්ධ ජීවීන් නිරීක්ෂණය කරන්න. එහෙනම් ඔයාලා මතක තියාගන්න ඕනේ සුද්ධ ජීවීන් යනු කියලා ඇහුවාම පියවි ඇසට නොපෙනෙන ඉතා කුඩා ජීවීන්. මාත් එක්කම කියමු බලන්න. පියවි ඇසට නොපෙනෙන ඉතා කුඩා ජීවීන්. පැහැදිලිනේ? හොඳයි. අපි බලමු සුද්ධ ජීවීන් බලන්නේ මෙන්න මේකෙන්. සුද්ධ ජීවීන් නිරීක්ෂණය කරන්න විද්‍යාගාරයේ තියෙනවා සංයුක්තාන්වීක්ෂය කියලා උපකරණයක්. පියවි ඇසින් නොපෙනෙන සුද්ධ ජීවීන් නිරීක්ෂණය කිරීමට තියෙන උපකරණය මොකක්ද? සංයුක්තාන්වීක්ෂය. මේ සුද්ධ ජීවීන් කියන ඇහැට පේන්නේ නැති පුංචි සත්තු කොහෙද ඉන්නේ? පස, වාතය. වාතය කියන්නේ අපි මේ හුස්ම ගන්න අපි අවට වටපිටාවේ තියෙන වාතය. ඔව්. ඊළඟට ජලය. ඊට අමතරව නරක් වෙච්ච ආහාර මත සුද්ධ ජීවීන් වර්ධනය වෙනවා. තව ඉස්සරහ ලොකු පන්ති වලට යද්දී සුද්ධ ජීවීන් කවුද? මෙයාලා තව කොහොමද දුරට බෙදලා යන්නේ කියන එක ඔයගලන්ට ඉගෙන ගන්න පුළුවන්. මේ පුංචි කරුණ ටික පුංචි පන්තියට මතක තියාගන්න ඕන කියන එක ඔයාලට ආදරෙන් මතක් කරනවා. සුද්ධ ජීවීන් එහෙනම් ඉන්නේ කොහෙද? පස, වාතය, ජලය, නරක් වූ ආහාර වගේ දේවල් මත. හොඳයි. ඔන්න දැන් පුංචි හුස්මක් කරන් ඊළඟ කොටසට යමු. වර්ධනය කියන්නේ මොකක්ද? වර්ධනය කියන්නේ ප්‍රමාණයෙන් විශාල වීම. එහෙම නැත්නම් වර්ධනය කියන්නේ මොකක්ද? මේ ලොකු වෙනවා කියන එකනේ. ඔන්න එහෙනම් මතක තියාගන්න ඒක අපි ලස්සනට ලියන්නේ කොහොමද? වර්ධනය යනු යම්කිසි අවස්ථාවන් වලදී ඒ කියන්නේ අපි මේ ජීවියෙක් ගත්තාම ජීවියාගේ විවිධ අවස්ථාවලදී එයා ප්‍රමාණයෙන් විශාල වීම සිදුවීම තමයි වර්ධනය කියලා කියන්නේ. එහෙනම් වර්ධනය කියන්නේ මොකක්ද? ප්‍රමාණයෙන් විශාල වීම. පුංචි වැදගත් කරුණක් මෙතනදී හොඳට මතක තියාගන්න. මේ වර්ධනය කියන එක ජීවීන්ට විතරක් පොදු ලක්ෂණයක්. ඒකනේ අපේ පොත, පෑන, පුටුව, පැන්සල වර්ධනය වෙන්නේ නැත්තේ. ඒ කියන්නේ යාලා අජීවී. ඒ කියන්නේ යාලා වර්ධනය වෙන්නේ නැහැ. ජීවීන්ට විතරක් පොදු ලක්ෂණයක් තමයි වර්ධනය කියන්නේ. පැහැදිලිද? හොඳයි. පෝෂණය කියන්නේ මොකක්ද? පුංචි කාලේ ඉඳලා අම්මගේ කිරි බීලා අපි පෝෂණය වෙනවා. ඊට පස්සේ අපි කෑම කාලා පෝෂණය වෙනවා. එහෙනම් මොකක්ද මේ කියන්නේ? අපේ ජීවිතය පවත්වාගෙන යන්න අපිට ආහාර අත්‍යවශ්‍යයි. මෙන්න මේ විදිහට ජීවීන් සිය ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීම පෝෂණය කියලා හඳුන්වනවා. ජීවීන් තමන්ගේ ආහාර අවශ්‍යතාවය සපුරා ගන්න ආකාරය තමයි පෝෂණය කියලා කියන්නේ. පැහැදිලිනේ? මෙන්න මේ රූපයෙන් ඔයගලන්ට පේන්නේ මොකක්ද? මේ ශාක, පැලෑටි කොහොමද යාළගේ පෝෂණය සපුරගන්නේ? ඔන්න අලුත් වචනයක්, අලුත් කරුණක් මම ඔයගලන්ට කියලා දෙන්න යනවා. ශාක තමන් විසින්මයි ආහාර නිෂ්පාදනය කරගන්නේ. හරිද? එතකොට තමන් විසින්ම ආහාර නිෂ්පාදනය කරගන්න නිසා අපි කියනවා ස්වයං පෝෂීන් කියලා. මොකද්ද කියන්නේ? ස්වයං පෝෂීන් කියලා. එහෙනම් ඔන්න හරිත ශාක තමන් ආහාර නිෂ්පාදනය කරගන්න ක්‍රියාවලියට අපි කියනවා ප්‍රභා සංශ්ලේෂණය කියලා. මොකද්ද ප්‍රභා සංශ්ලේෂණය? ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මෙන්න මේකයි. අපි මේ ජීවත් වෙන වටපිටාවේ තියෙන වායුගෝලයේ තියෙනවා කාබන් ඩයොක්සයිඩ් කියලා වායුව. මේ කාබන් ඩයොක්සයිඩ් වායුව හා පසෙන් උරා ගන්නා ජලය යොදාගෙන සූර්ය ශක්තිය, ඉරේ හිරු එළිය සූර්ය ශක්තිය උපයෝගී කරගෙන ආහාර නිෂ්පාදනය කරගන්නා ක්‍රියාවලිය තමයි
ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ. දැන් ඔයගොල්ලෝ බලන්න මේ රූපෙ දිහා. මේ රූපේ මතකයිනේ. පුංචි අපිට රූප හරිම ඉක්මනට මතක හිටිනවා. ඔන්න දැන් බලමු මේ රූපෙන් කොහොමද මම මේ කියපු ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය මතක තියාගන්නේ. හොඳයි. ඔන්න බලන්න වායු ගෝලය කාබන් ඩයොක්සයිඩ් වායුව සහ පසෙන් උරා ගන්නා ජලය උපයෝගී කරගෙන සූර්ය ශක්තිය මගින් ආහාර නිෂ්පාදනය කරගන්නා ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය කියලා කියනවා. පැහැදිලිද දැන් ඔයගලන්ට ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මොකක්ද? හොඳයි. ඔන්න මං එක්කම දැන් කියන්න ඕනි. වායු ගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ් වායුව හා පසෙන් උරා ගන්නා ජලය යොදාගෙන ප්‍රභා සංශ්ලේෂණය සිදු කරන්නේ සූර්ය ශක්තිය උපයෝගී කරගෙන. පැහැදිලිද? හොඳයි. ඊළඟට අපි කිව්වේ ස්වන් පෝෂීන් ගැන. එහෙම නැත්නම් ශාක තමන් විසින්ම ආහාර නිෂ්පාදනය කරගන්න එක ගැන. අපි විසින්ම සූර්ය ශක්තියයි පසේ වතුරයි අරන් ආහාර නිෂ්පාදනය කරගන්නවද? නෑනේ. එහෙනම් ශාක නිපදවන ආහාර මත සතුන් ඍජුව හරි වක්‍රව හරි යැපෙනවා. මේ කියන්නේ මොකක්ද? දැන් අපි මැල්ලුම් කනවා වගේ, මුවෝ තනකොළ කනවා වගේ ශාක මත සත්තු ඍජුව හරි වක්‍රව හරි යැපෙනවා. ඍජුව කියන්නේ ඔන්න දැන් හාපැන්ට තනකොළ කන එක ශාක මත සත්තු ඍජුව යැපෙන ආකාරය. හැබැයි දැන් හිතන්න සිංහයා කන්නේ මස්නේ. මෙයා කොහොමද මේ ශාක මත යැපෙන්නේ? ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. ඔන්න සිංහයෙක් ඉන්නවා. සිංහයා කන්නේ මස්. ඔන්න හිතන්න මුවෙක් අල්ල ගන්නවා කියලා මේ රූපෙන් පේන්නේ ඔයාලට. මේ මුවා කන්න මොනවද? තනකොළ. එතකොට තනකොළ කෑව මුවා, මුවාව කෑව සිංහයා. දැන් බලන්න තනකොළ කෙලින්ම සිංහයා නොකෑවට මුවාගේ බඩේ තිබ්බ තනකොළ සිංහයා ළඟ තියනවා වගේනේ. එහෙනම් ශාක මත යැපිලා මුවා තමන්ගේ ඇඟ සංචිත කරගත්ත ආහාර එයාව මස් විදිහට පෝෂණය වෙලා එයාව ආහාරයට ගන්නවා සිංහයා. එතකොට දැන් තේරෙනවා නේද ඔයාලට? ශාක නිෂ්පාදනය කරන ආහාර මත ඍජුව හරි වක්‍රව හරි සියලුම සතුන් යැපෙනවා කියන එක. මේ විදිහට යැපෙන සතුන් එහෙම නැත්නම් ශාක මත ඍජුව හරි වක්‍රව හරි යැපෙන සතුන් විෂම පෝෂීන් කියලා හඳුන්වනවා. දැන් ස්වන් පෝෂීන් කවුද? විෂම පෝෂීන් කවුද කියලා පැහැදිලි. එතකොට වර්ධනය හා පෝෂණය කියන දෙක අපි ඉගෙන ගත්තා. ඊළඟ කොටස් බලන්න අපිත් එක්කම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. හරි.